ආයිබුවන් වනක්කම් සලාමලෙකුම්. ඉතින් අද ඔන්න විශේෂ දවසක් ට්‍රේන් ස්ටේෂන් එක ඉන්නේ පොස්නන් කිට්ටුව තියෙන ජාරුස්සින් හරි ඩිස්බල් කරනවත් දන්න. ඉතින් මේ ගොලට පේන ඇති ට්‍රේන් ස්ටේෂන් එක. ඉතින් වැඩි උස්සන්න බෑ මිනිස් කට්ටඉන්නවා වීඩියෝ. ඉතින් ඔවු වැඩිය ෆෝන් එක මෙයෝ කරන්න බැහැ. ඉතින් ඔගලට කිටියෙන් කියන්න අද අපි ට්‍රේන්න කරම් වර්ෂ වූ යනවා. ඉතින් අද 13 වෙනිදා මාර්තු මාසේ අපිට 14 වෙනිදා විශේෂ පොඩි වැඩකට. ඉතින් ඉස්සරහට ඔයගලන්ට බලාගන්න පුළුවන් මොකද්ද කියලා. අපි යන් ට්‍රේන් එක දැන් එනවා තව විනාඩි 5කින් විතර. ඊට පස්සේ අපි නැගලා කතා කරමු. පොඩ්ඩක් මම මේක විතර කරුනේ පොඩ්ඩක් බෑග් එක බලන්න. බෑග් එක තියෙනවා. ඉතින් ජය වේවා. රැඳිලා ඉන්න 14 වෙනිදා මාර්තු විශේෂ වැඩක් තියෙන අපි දෙන්නට. වර්ෂ විශේෂ නිවේදනයක් පුල. ඉතින් මේ අපි යන්න වර්ෂ වුවලට හම්බ ජය. ඉතින් මේ කට්ටිය අපි දැන් ට්‍රේන් එකේ නැගලා ඉන්නේ. ඔයගොල්ලෝ thumbnail එක දකින්න ඇති. අපි ඉතින් අර ඉන්ට්‍රෝ එක පොඩ්ඩක් දුන්නේ සර්ප්‍රයිස් වෙන්න. ඉතින් අපිට තිබ්බේ ඩේට්ස් 14 වෙනිදා MT උදේ 8ට සහ මේ මට උදේ 9ට. ඉතින් ට්‍රේන් එක යන්න බැහැ ඒ ටයිම් එකටම හරියටම. ඉතින් අපි 13 වෙනිදා අද මාර්තු 13 වෙනිදා ඉතින් අද යනවා අපි වර්ෂෝ කියලා නැවතිලා තමයි අපි අපේ මොකක්ද ඔයගොල්ලෝ දැන්ටත් thumbnail එකේ දකින්න අපේ කාඩ් එක අපි ගන්න. ඉතින් ඕකට මාර විදියට අපි බලන් හිටියා. අපි විතරක් නෙවෙයි සියලුම ශ්‍රී ලාංකිකයන් රොමේනියාවේ ඉඳන් සිට ආපු අය සහ සියලුම ශ්‍රී ලාංකිකයන් බලන් හිටියා මේ වැඩේට. ඉතින් ඕගොල්ලන්ට අපි කිව්වා අපි අප්ඩේට් එකක් දෙනවා අනිවාර්යෙන් අපි හැම දෙයකටම. ඉතින් මේ දවස් ටිකේ වීඩියෝ ටිකක් නැති වෙලා තිබ්බ සමා වෙන්න. මොකද වැඩ ටිකක් වැඩි හින්දා කියන්නේ වැඩට යනවා එහෙම එකක් එක්ක. ඉතින් වැඩි කතා ඕනේ. අපි යන් ඉස්සරහට වීඩියෝ එකට ගිහිල්ලා බලමු ඉස්සරහ වැඩ කටයුතු ටික කොහොමද කියලා. කන්න ටික ඒ ඔක්කොම ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් කරන් ඉන්න. මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ජය වේවා. ඉතින් දැන් තමයි වර්ෂෝ වලට බැස්සේ. වර්ෂෝ වල ඉතින් සෙන්ට්‍රල් එකේ ඉන්නේ. එහෙමද? වර්ෂෝ සෙන්ට්‍රල් එකේ දැන් ඇවිල්ලා අපි මාසෙකින් තමයි මේ ආවේ. ඉතින් අපි හෙට තමයි අපි පොඩ්ඩක් වහිනවා. TRC රාජ්‍ය කලෙක්ට් කරගන්නේ. පුණ බලන් සිටියේ හැමෝම අපි බලන් හිටියේ. ඉතින් වහිනවා මේ හොඳටම මේ වැඩ ටික කරගෙන මේ ඊට පස්සේ අපි ආවා මේ දැන් ඔයගලන්ට මේ නිකන් රෑ වගේ වුණාට තාම 12යි. රෑ වගේ කියන්නේ අර පොඩ අන්ධකාරය තියෙනවා වැස්සත් එක්ක. වහිනවා කියලා. වහිනවා හොඳටම කියන්නේ දැන් නම් පෑවුව ටික. මේ ඔයගලන්ට පේනවා ඇති මේ කැමරාවෙත් ලෙන්ස් එකෙත් මේ වතුර බින්දු තියෙනවා. ඉතින් මේ අපි දැන් හෙට තමයි අපේ දවස ඔයගලන්ට අපි දැනුවත් කළානේ. ඉතින් අපි අද මේ booking.com එකෙන් අපි දාගත්ත රූම් එකක් දවසට එක රැයක් ඉන්න දවසට 55යි කෙනෙක්ගෙන් දෙන්නටම 110යි. හැබැයි ලක් බයි chance හම්බුනේ. ඔයගලන්ට පේනවා ඇති මේ වැඩි උස්සන්න ගියේ නෑ ෆෝන් එක. ඉතින් මේ දැන් අපි යනවා අපිට තිබ්බා අපි සෙන්ට්‍රල් එකෙන් බහපු ගමන් ඔයගොල්ලෝ දකින්න ඇති මේ ING මේ සෝරි ස්ටෑන්ඩඩ් බැංක් එකට යන්න ඕන නම් අපිට බැංක් එකේ වැඩක් කරගන්න මට ඒකත් කරගෙන දැන් අපි යනවා අරන්. ඔයගොල්ලෝ දන්නවා අපි දැන් මායි MSD කොහේ ගියත් කෑම මුල් තැන කැගේ ස්කුබියයි වගේ. ඉතින් අපි යනවා අද ඉන්දියන් නෙමෙයි ඒක නේපාල් රෙස්ටොරන්ට් එකකට. අපි මුලින් කාලා තිනවා එතනින් වර්ෂෝ ඉන්නකොට. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේ 13 වෙනිදා තාම රැඳී ඉන්න 14 වෙනිදා අප්ඩේට්ස් ටික ගේනවා. ID එක අතට ගත්ත ගමන් ඕගොල්ලන්ට පෙන්නන්න රැඳිලා ඉන්න. Hi guys. ඔන්න ඔයගොල්ලන්ට පේන ඇති කොණ්ඩේ කපලා තියෙන්නේ. ඉතින් මෙද්දි දැන් අපි රූම් එකට ආවා. මේක තමයි රූම් එක. ස්ලොටි සාමාන්‍යයෙන් ගියා
දෙන්නටම එක රැයකට කීයද 110යි මේ වර්චුවල් සෙන්ටරල් එක මැද ඔයගොල්ලෝ දන්නවා ඇති ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් හොටෙල් එකේ නම හොටෙල් කියන්නේ ඒක සාමාන්‍යයෙන් රූම්ස් රෙන්ට් කරන තැන නම්බර් එක සහ නම ඉතින් හෙට අපිට යන්න තියෙනවා 8:40ට තමයි MHD ගේ TRC එක ගන්න තියෙන්නේ 12 වෙනි රූම් එකේ H කියන තැනනේ ලොකේෂන් එකේ ඉතින් පොඩ කවුල් මේ ලයිට් එක ඉතින් ඊළඟට මට තියෙනවා 9:40ට නෑ 9:20ට තියෙනවා ඒත් ඒ රූම් ඒ කවුන්ටර් එකමයි දැන් අදට 13 vlog එක කොච්චරයි හෙට උදේම පටන් ගමු අපි 14 අපි TRC ගන්න යන තියෙන ජර්නි එක අරගෙන ඔක්කොම කතා කරමු ජය වේවා bye hello good morning ඔන්න අද 14 වෙනිදා මාර්තු ඔන්න නැගිට්ට දැන් උදේ කියදලා කතා මාරයි දැන් අපි යන්න ඕනේ ඉමිග්‍රේෂන් එකට ඉමිග්‍රේෂන් එක මෙතන ඉඳලා කිලෝමීටරයි තියෙන්නේ කියන්නේ අපිට දුන්න ඉමිග්‍රේෂන් එක අපිට දුන්න ලොකේෂන් එක TRC එක කලෙක්ට් කරගන්න ඉතින් අපි කලෙක්ට් කරගෙන බලමු කොහොමද කියලා අපි දැන් ඊට පස්සේ සුප්‍රීම් එකටත් යන්න ඕනේ සුප්‍රීම් එකටත් ගිහිල්ලා ඒ වැඩ ටිකත් කරගන්නකොට ඔයගොල්ලන්ව දැනුවත් කරන්න මේ ඉස්සරහට මොනවද කරන්න ඕන තියෙන්නේ කියලා කියන්නේ කොහොමද ගිහිල්ලා ගන්න කලෙක්ට් කරගන්න ගනම් එච්චර මේ අමාරුවක් නෑ කියලා කිව්වා ගියාටක් ගාලා ගත්තාව අපි TRC එක ඉමිග්‍රේෂන් එකෙන් අරන් එළියටත් ඇවිල්ලා කතා කරමු අපි දැන් රස්ස ගෙලින්ම එළියට හොටෙල් එකෙන් ඉතින් බැහැලා මේ දැන් යන ගමන් ඉමිග්‍රේෂන් එකට පයින් සාමාන්‍යයෙන් කිලෝමීටරයක් විතර තියෙන්නේ මේ ඉතින් දැන් වෙලාව 8:40ට තමයි තියෙන්නේ විනාඩි මැප් එකෙන් පෙන්න විනාඩි 14ක් 13ක් වගේ තමයි පයින් යන්න තියෙන්නේ ඉතින් ලොකු වෙලාවක් නෙමෙයි හිමින් සැරේ පයින් යලා කිලෝමීටරයක් වගේ තමයි තියෙන්නේ ඉතින් මේ ඔයාලට පේනවා ඇති මේ යනවා ස්කූල් ටයිම් එක පොඩ්ඩක් ගිහලා පුරි බිසි ටයිප් එකක් ඊට පස්සේ මේ පොඩ්ඩක් සීතල තියෙනවා MHD ට තියෙන්නේ 8:40ට මට තියෙන්නේ 9:20ට එතකොට පොඩි ටයිම් එකක් තියෙනවා එතන හරි අපි ඇතුළට ගිහිල්ලා බලමු සමහරවිට ඇතුළෙන්ට ගිහිල්ලා වීඩියෝ කරගන්න බැරි වෙයි ගණන් ගන්න එපා ඒවා ඔයගොල්ලන්ට එළියට ඇවිල්ලා පෙන්නන්න hi guys ඔන්න එහෙනම් ගත්තා අපි අතට TRC එක ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේක අල්ලගෙන දෙන්නගෙම ඔන්න TRC කාඩ් එක ගත්තා නේද මේ දෙන්නගේම තියෙනවා මේ බෑග් එකේ දාලා තියෙන්නේ බෑග් එකේ ඉතින් බස් එකේ දාලා අද මාරම ගොඩක් සතුටුයි මේ මාස 6ක් ගියා අපිට ගන්න ඉතින් ප්‍රාර්ථනා කරනවා හැමෝටම බලන් ඉන්න හැමෝටම ඉක්මනටම එන්න කියලා ඉතින් ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා වහම් මොකද අපි මේ අපි මුණ දීපු අත්දැකීම් ටික මෙතන සුප්‍රීම් එකෙන් තමයි අපි ඇප්ලයි කළේ සුප්‍රීම් සොලියුෂන් එකෙන් ඊට පස්සේ ඒකේ අපිට දුන්න ලොකේෂන් එකක් ගන්න කලෙක්ට් කරන්න ඇවිල්ලා අපි එතනට ආවා හැබැයි ස්ලොටි 100ක් ගන්නවා කාඩ් එකට ඒ 100 කෑෂ් ගෙවන්න නෙමෙයි තියෙන්නේ කවුන්ටර් එකට මැෂින් එකක් තියෙනවා එතන ෆිල් කරලා පුරවලා වීසා එකෙන් තමයි ඒ කියන්නේ වීසා කාඩ් එකෙන් ගෙවන්න තියෙන්නේ නැත්නම් බිල් එකෙන් හරි එහෙම ගෙවන්න තියෙන්නේ කෑෂ් අතට ගන්නෙ නැහැ අනිත් එක තමයි ඔයගොල්ලෝ දැනුවත් යුතු කාරණයක් තමයි මේ ඔය ටික තමයි ඊට පස්සේ ෆුල් නේම් එක අහනවා සයින් එක දාන්න කියනවා ඒවා කියන්නේ ඉතින් එතන කවුන්ටරේ ඉන්න මැඩම් මේ
අපේ කවුන්ටරේ කියන්නේ ඔයගොල්ලන්ට පර්මනන්ට් එකක් දුන්නාට පස්සේ H එකක් හෝ H හරි C හරි K හරි ඔයගොල්ලන්ට ලැබෙන කවුන්ටරේ ඒ ඉන්න ගෑනු කෙනා හෝ පිරිමි කෙනා ඔයගොල්ලන්ට ලොකේෂන් එක දාන්න මේ කොතනද ඇවිල්ලා ක්ලික් කරන්නත් ඕනේ කියලා. ඔව් අපි ලොකේෂන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අපි හිටපු නැවතිලා හිටපු හෝටල් එකේ නම සහ මේ අපි ගිය ඉමිග්‍රේෂන් එකේ ලොකේෂන් එක. ඉතින් දැන් අපි යන්න ඕනේ සුප්‍රීම් එකට ගිහිල්ලා එතන ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට අර දන්නවනේ ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකක් තියෙනවනේ පොඩි. ඒ ඉන්ටර්විව් එක තියෙනවද දන්නේ නැහැ. මේ ඒකත් ෆේස් කළා. අපි හම්බෙමු එතනදී සුප්‍රීම් එකේදී. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ සෝරි මේ කමෙන්ට් ගොඩක් කාලෙකින් පස්සේ කමෙන්ට් එකක් දාන්න. මොනවා හරි තව අඩු මේ අහගන්න දෙයක් තියෙනවා. ඔන්න ඔහම තමයි අපි ඔන්න ඔක තමයි අපි DRC එක ගත්තේ. ඉතින් මාස 6ක් අපි බලන් හිටියා මේකට. පුදුම කට්ටක් කෑව කියන්නේ සල්ලි වේදන් වුණා අපිට මහන්සි වුණා හැමදේම වුණා. ඔන්න DRC එක ගත්තා. ඔන්න DRC එක ගත්තා. DRC එක අරගත්තා. අපි වලින් ඉමිග්‍රේෂන් එකේ ඊට පස්සේ අපි සුප්‍රීම් එකට ආවා. සුප්‍රීම් එකට ආවා. ඔන්න ලිෆ්ට් එක නැග්ගා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න ඒගොල්ලන්ගේ TikTok එකේ සහ ඒගොල්ලන්ගේ Facebook එකේ අපි දෙන්නේ වීඩියෝස් එක තියෙනවා සහ අපේ pages වලත් අපි ගහනවා. ඉතින් බොහොම සතුටුයි ඇත්තටම highly recommend කරනවා අපි. විශේෂයෙන් කියන්න දෙනවා අපි පල්ලයට කියලා කතා කරමු. විශේෂයෙන් කියන්න තියෙනවා බලන් ඉන්න කට්ටියට ඇත්තටම සුබ වදනවා ඉක්මනට එන්න කියලා. අනිවාර්යයෙන්ම දෙවියන්ගේ පිටෙන් ඩක් ගාලා අපිට ගන්න පුළුවන් ඕගොල්ලන්ටත් අපි වගේම අපි පල්ලයට කියලා කතා කරමු. ඉවසීමෙන් කන කීන් ගාලා 26 නම් බැස්සේ පල්ලෙහාට පොඩ්ඩක් කොහොම ඉන්න පල්ලයට කියලා කතා කරමු. එහෙනම් බඩු හරි ඔන්න බඩු කොහොම ගත්තා ඉන්නේ. ඉතින් මේ ඔයගොල්ලන්ට කියන්න ඕන දේ තමයි මේ සුප්‍රීම් එක ළඟම තමයි ඉන්නේ. ඔයගොල්ලන්ට කියන්න ඕන දේ කිව්වේ මොනවද ගොඩක් තියෙනවා ඉතින් කියන්න. ගොඩක් දේවල් තියෙනවා කියන්න. අපි MHD ට කියමු කියන්නේ කියලා. මේ ඔයගොල්ලෝ ඉතින් බල්ලා හිත දින්න නැතුව දාන්න මේ ඔයගොල්ලන්ට chance ගොඩක් අය දාලා තියෙනවා අපේ වීඩියෝ එකේ දාලා තියෙනවා අපේ වීඩියෝස් එහෙම අපි ඇහුවා සමස්තයක් වශයෙන් අපි කිව්වා ඇත්තටම අපි ඇහුවා ලංකාවේ ගොඩක් අය දාලා තියෙනවා තප්පරෙන් ලංකාවේ ගොඩක් අය දාලා තියෙනවා කියලා. ඒගොල්ලන්ට ඔක්කොම කරලා දෙන්නම් කියලා තමයි කිව්වේ. ගොඩක් කට්ටිය දාලා තියෙනවා කියලා තමයි ආරංචි වුණේ. හැබැයි ඔයගොල්ලන්ට පොඩක් පරක් වෙනවා කියලා කිව්වා. මෙහෙම මේ ඉමිග්‍රේෂන් වල පොඩක් අතපතේ හින්දා ඒ හින්දා කට්ටිය බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම කරලා දෙයි අපිට කරලා දුන්නා වගේම ඔයගොල්ලන්ට මාස 6ක් තිස්සේ අපි බය වල හිටපු දේ අපිට සාර්ථක වුණාද? මොකද කියන්න තියෙන්නේ MHD? හරි සතුටුයි. හරි සතුටුයි. ඊළඟ මාස දෙකකින් පස්සේ හම්බෙමු. ඒකත් විශේෂ කාරණයක්. ඉස්සරහට තව වීඩියෝ එකක් එන්න තියෙනවා. මේ වීඩියෝ එක බලලා කමෙන්ට්ස් තියෙනවා නම් කමෙන්ට් දාන්න. මොනවාරි ප්‍රශ්න තියෙනවා. මේ වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් කමෙන්ට් දාන්න. තමිල් වලින්, සිංහල වලින්, ඉංග්‍රීසි වලින් තුනෙම. තව මෙයා කරන යන වීඩියෝස් වලින් මම තව මාස දෙකකට නැතු වෙයි. ඒකත් ඔයගලන්ට අනිවාර්යෙන් වීඩියෝ එකක් කරලා දාන්නම් මොනවද කාරණාව කියලා. මායි මෙයායි වෙන ජොබ් එකට යන්න හදන්නේ. මෙයා වෙන තැනකට යනවා මම වෙන තැනකට යනවා. නෑ ඒ නෙවෙයි ඉතින් මේ පොඩ්ඩක් බලමු ඉස්සරහට එන දේවල් ඉස්සරහින් තමයි බලන්න කියන්න ඕනේ. හරි අපි මේ එහෙනම් අදට සමුගත්තා TRC එක අපි අතට ගත්ත දවස සැප්තැම්බර් ගිය අවුරුද්ද සැප්තැම්බර් 2 වෙනිදා සහ 3 වෙනිදා සහ 4 වෙනිදා තමයි තිබේ. 3 මම ෆින්ගර්ප්‍රින්ට් තිබ්බා. 4 මෙයා තිබ්බා 2024 2025 මාර්තු 14 අපි දෙන්නම අතට ගත්තා. මෙයා 8යි 20ට එකම දවසේ මෙයා 8යි 20ට අපොයින්ට්මන්ට් එක MHD මම 9යි 20ට. ඉතින් වර්ෂව සිට ඔන්න අපි දෙන්න සමගන්නවා. ඉතින් ජය වේවා සුබ වේවා කට්ටියම බලන් ඉන්න කට්ටියට මෙතන උෂ්ණ විවිලක් කියලා කට්ටියම බලන් ඉන්න කට්ටියටම හැමෝටම සාර්ථක වෙන්න කියලා අනිවාර්යෙන් ප්‍රාර්ථනා කරන හදවතින් ලයිෆ් විත් අංජන සෙට් අපි දෙන්න MHD ප්‍රාර්ථනා කළා. ඉතින් ජය වේවා.